Welcome to my channel. Subscribe to our Hero Vlog channel. අද අපි දෙන්න ආවා දඹුල්ල පන්සල වැඳ පුදා ගන්න. පන්සල තුලට යන්න අපි ගිහලා බලමු පන්සල කොහොමද කියලා. මාත් මේ එන්නේ දෙවෙනි පාර්ට. ඇතුළේදීම අපිට බලා ගන්න පුළුවන් ලස්සන බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කරලා තියෙනවා. මෙතනින් ඇවිල්ලා අපිට බුදු පිළිම වහන්සේ වැඳ පුදා ගන්න එතනට යන්න පුළුවන්. එතන උඩට ඇවිල්ලා පිළිම වහන්සේ වැඳ පුදාගෙන අපි දැන් ඊළඟට යනවා ලෙන් විහාර සංකීර්ණයට. පඩි ගන්න උඩට එන්න තියෙනවා. වයිෆ් ටර්න් ටිකක් මහන්සි වගේ. අපි දැන් සෑහෙන දුරට උඩට ඇවිල්ලා ඉන්නේ. උඩට අහම මෙන්න මේ වගේ ලස්සන view එකක් අපිට බලන්න පුළුවන්. මාර ලස්සනයි. ගොඩක් ඩබල් මන් නැතුව උදේ හෝ නැත්නම් හවස වගේ තමයි ඉන්න ඕන. මාර ලස්සනට පේනවා. අපිට වටපිටාව අපි යම් ඊළඟට උඩට
අපිට ලේන් විහාර සංකීර්ණය ඇතුළතදීම දකුණු පැත්තේ බලා ගන්න පුළුවන් තියෙනවා නිශ්ශංකමල්ල රජතුමාගේ සෙල් ලිපියක්. මෙම ලේන් විහාරය වළගම්බා රජතුමාට සීතානම වැද්දෙක් විසින් ලේන් විහාර සංකීර්ණය පෙන්වලා ඉවරලා වළගම්බා රජතුමා විසින් මේක නිර්මාණය කරා කියලා ඉවරලා ජනප්‍රවාද මතවල සඳහන් වෙනවා. ඒක ජනප්‍රදා වෙන කතාවක්. ඒ වුණත් පොත්පත්වල සඳහන් වෙන්නේ මේක දුර්ගම රජතුමාගේ සහෝදරයා වෙන සද්ධාතිස්ස රජතුමා විසින් මේක නිර්මාණය කරා කියලා තමයි. මෙම විහාර සංකීර්ණයේ පිළිම සහ රාජ්‍ය ප්‍රතිමා 154කින් සමන්විත වෙනවා විහාර සංකීර්ණය. ඒ වගේම මෙහි විශේෂ ලක්ෂණයක් වෙන්නේ මේම ලෙන් සිවිලිම සහ ආවරණ බිත්ති හැම එකක්ම චිත්‍ර වලින් සමන්විත වෙනවා. ඒක විශේෂ ලක්ෂණයක් මේකේ තියෙන. අපිට දැක් ගන්න පුළුවන් මේ උපරාම වලින්. මේ පිළිබඳව ඔයගොල්ලෝ දන්න විස්තරත් පහලින් කමෙන්ට් කරන්න. මම මේ අහලා තියෙන අපිට මම ඉගෙනගෙන තියෙන විදිහට සහ මම අහලා තියෙන විදිහට මම මේ විස්තර කියන්නේ. මේ විහාර සංකීර්ණය 1187 1196 කාලයේ නිශ්ශංකමල්ල රජතුමා විසින් ප්‍රතිශස්කරණය කළා. රන්නාලිප කර බව සඳහන් වෙනවා. ඒ නිසා මේක රංගිරි දඹුරු ලෙස හඳුන්වන්නේ ඒ හින්දා කියලා පොත්පත්වල සඳහන් වෙනවා. මේකේ තියෙන සිතුවම් මහනුවරගේට අයත් සිතුවම් තියෙන්නේ. ඒක අපි කිව්වොත් මහනුවරගේට අයත් සිතුවම් තියෙන කලාගාරයක් කිව්වොත් නිවැරදි. අපි මෙතනට යනකොටත් තියෙන චිත්‍ර කාලෙත් එක්කම කියන්න අපි යමින් ගමන් තියෙන එක අපි යනකොටත් මේක කණ්ඩායමක් විසින් එක ප්‍රතිසංස්කරණය කරමින් තියෙන්නේ. ඉදිරි පරම්පරාවට මතු අනාගතයට මේක මතු අනාගතේ පරපුරට බලා ගන්න මේ ආරක්ෂා කරගන්න ඒගොල්ලෝ මේක ප්‍රතිසංස්කරණය කරන ගමන් අපි හිටියේ. අපි ඒගොල්ලන්ට බාධාවක් නොවි අපි එතන වැඩි වෙලා ඉන්නේ නැතුව අපි නික්ම ගියා. මෙම ලෙන් සංකීර්ණය 1991 යුනෙස්කෝ එකෙන් ලෝක උරුමයක් ලෙස නම් කරා. ඔයාලට මේ බේන්න තියෙන්නේ අපි යනකොට ඒගොල්ලෝ මේ චිත්‍ර අනාත ප්‍රතිසංස්කරණය කරන ගමන් ප්‍රතිසංස්කරණය කරනවා බේන්න තිබ්බේ. අපි මොකක්ද ඒගොල්ලෝ මොකක් සංවිධානයක්ද මොකක් රජයෙන්ද කියන එක මට ඒක ඇඟ බලන්න බැරි වුණා. ඒගොල්ලෝ මේක පොඩ අපි ඒගොල්ලෝ වෙන වැඩේ කරා යන හරියට අපි එතනට ගියේ නෑ ඒගොල්ලන්ට බාධාවක් වෙන හින්දා. ඒගොල්ලන්ට පේන්නේ මේගොල්ලෝ මේ වැඩ කටයුතු කරගෙන යනවා. දඹුල්ල රජමහා විහාරය ඕගොල්ලන්ට මේ පේන්නේ තවත් විශේෂ ස්ථානයක්. මේක මේ වතුර බිඳුව කොච්චර පැවිල්ල තිබ්බත් නතර වෙන්නේ නැතුව මේ ආකාරයට මේ වතුර බිඳුව වෙහි කාලේ වුණත් වියලි කාලේ වුණත් එම මෙතනට වතුර වැක් කරනවා. වතුර බිඳුව ජල රූපතක්
ඒක කොහොමදකින් විස්තර මංක හරිටම දැනුවත් නෑ. ඔගොල්ලෝ ඒ ගැන විස්තරයක් දන්නවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. ඔයාලට මේ පේන්නේ ලෙන් සංකීර්ණයේ තියෙන කටාරම. ඒ අතර මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ලෙන් කටාරමකට යටින් තියෙන හරි මේක ඉතිහාසයේ කලින් ගොඩක් කල් තියෙන්නේ නැති මේ වගේ ලස්සන සිතුවම් කරලා ඒ කියන්නේ ඇතුලේ ඉතිවල තියෙනවා වගේ කටාරමකට යටින් මේ වගේ ලස්සන නිර්මාණ සිතුවම් තියෙන්නේ නැති කාලයත් එක්ක මැකිලා ගිහිල්ලා මේ ඉන්නේ යම දේශාස්ත්‍රණය කරන්න ආපු කණ්ඩායම. අපි විචාර සංකේතයෙන් ගිහිල්ලා එනකොට ඒවව පටන් අරන් ඒකට සහභාගී වෙන්න පුළුවන් වුණා.
Thank you for watching my video.